ඔබ ඉඩමක් මිලදී ගන්න යනවා නම් අද ඉඩමක් මිලදී ගැනීමේදී ඇත්තටම නාගරික නම් ඊටම සුළු ප්‍රමාණයක් තමයි තමන්ට මිලදී ගන්න හුඟක් උත්සාහ කරන්නේ. ඒ වගේම අද නාගරිකව නම් ඔබ අනිවාර්යයෙන්ම පර්චේස් 6ට වැඩි ඉඩමක් මිලදී ගන්න ඕනේ. එහෙම නැත්නම් වාස්තු මේ පැත්තකින් නෙමෙයි. ඒ අනුමත කිරීමේදී විශාල ගැටලුවක් මතුවෙනවා. තමන් ඉඩම තෝරා ගැනීමේදී විශේෂයෙන් සැලකිල්ලට දක්වන්න ඕන කාරණයක් තමයි එහි මූණත කොහෙද තියෙන්නේ. එහි මූණත මොන දිශාවේද තියෙන්නේ. ඇත්තටම ඒ වගේම තමන් සැලකිල්ලක් දක්වන්නට ඕන ඉඩමේ බෑවුම. ඒ වගේම තමන් සැලකිල්ලක් දක්වන්නට ඕන ඉඩමේ හැඩය. එහෙමනම් තමන් මේ ආදී කරුණු කෙරෙහි අවධානය යොමු කළා තමයි ඉඩම මිලදී ගන්නට ඕන. උදාහරණයක් කියනවා නම් උතුර ඊශාන නැගෙනහිර බෑවුම තියෙන ඉඩම් ඔබ බලන්න. ඔබගේ දන්න කියන අයගේ ඉඩම් ගිහින් බලන්න. උතුර ඊශාන නැගෙනහිර බෑවුම් තියෙන ඉඩම් වල පදිංචිය ඊටම යහපත්. ඊටම යහපත්. මේ අනුව කියන්නේ නැහැ දකුණු දිශාවට බෑවුම් තියෙන ඉඩම් අයහපත් කියන. නමුත් දකුණු දිශානුගත බෑවුම් තියෙන ඉඩම් හොඳයි. මතක තියාගන්න කාරණයක් තමයි සැලසුමක් සමන් සකස් කිරීමේදී එහි විශේෂ අවධානයක් යොමු කරන්නට සිද්ධ වෙනවා. ඒ නිසා දකුණු දිශානුගත ඉඩම් මිලදී ගැනීමේදී ඔබ අනිවාර්යයෙන්ම වාස්තු නිර්දේශයක් මත මේ මිලදී ගැනීම කරන්නට ඕන. මුත් ඇහැ පියාගෙන Tamanට ඉඩම මිලදී ගන්නව නම් උතුරු ඊශාන නැගෙනහිර බෑවුම් ඉඩම් ඊටාම යහපත්. ඒ වගේම මම සඳහන් කරා ඉඩමේ හැඩය. ඉඩමේ හැඩය ගැන කතා කරද්දී ඉඩම මතක තියාගන්න ඕන තමන් ඍජුකෝණාශ්‍රකාර ඉඩමක් ගන්නව නම් එහි කිසිම ගැටලුවක් නැහැ. එහෙම ඒ වගේමයි එය හරි හතරස් නම් සමචතුරාකාර නම් කිසිම ගැටලුවක් නැහැ. නමුත් තුන්හුලස් ඉඩම් මිලදී ගැනීම ඒ වගේම විවිධ වක්‍ර වෙච්ච ඉඩම් මිලදී ගැනීම නොකළ යුතුයි. මෙය ගැටලුකාරී. ඒ වගේම ඉඩම් වල අට දිශාවෙන් එක් දිශාවක් හැර අනිත් දිශාවලට ඇද වෙච්ච ප්‍රොජෙක්ට් වෙච්ච එළියට පැනපු ඉඩම් මිලදී ගත යුතු නැහැ. ඊශාන දිශාවට පමණක් එළියට විහිදිච්ච ඉඩම් ඊටාම යහපත්. මේ කාරණේ ඊටාම වැදගත්. මේ ගැන ප්‍රායෝගිකව කරන ලද සමීක්ෂණයක ප්‍රතිඵල අනුවයි මම මේ ගැන කතා කරන්නේ. මතක තියාගන්න ඕන තමන් ඉඩමක් මිලදී ගන්නවා නම් ඒ ඉඩමේ ඊශානගත කොටස ඉදිරියට නෙරලා තියෙනවා නම් කිසිම ගැටලුවක් නැහැ. අනිකුත් සියලුම දිශාවන්හි නිරායම් අයහපත්. ඒ වගේම මම දැන් හැඩතල ගැන කිව්වා, බෑවුම ගැන කිව්වා. දිශාව. තමන් ඉඩමේ මැද්දට ගිහිල්ලා බලන්න ඕන මොකද්ද මේ දිශාව? මම මේ ඉඩම මිලදී ගන්න දිශාව මොකද්ද? සමහරක් ඕනම දිශාවක් කිසිම ගැටලුවක් නැහැ. උතුර, නැගෙනහිර, දකුණ සහ බටහිර. මේ දිශාව බලන්නට ඕන ඉඩමේ මැද්දට ගිහිල්ලා. තමන් මිලදී ගන්න ඉඩමේ මැද්දට ගිහිල්ලා වාස්තු මාලිමාව පාවිච්චි කරන්න ඕන. රතු පාට කටුව හැරෙන්නේ ඕනම ඉඩමක උතුරු දිශාවට. ඒ අනුව ඒ ඉඩමේ හිටගත්තාම උතුරු දිශාවට හැරෙන රතු පාට කටුව ඒ පැත්තේට නම් පාර තියෙන කිසි ගැටලුවක් නැහැ. නැගෙනහිර නම් පාර තියෙන කිසි ගැටලුවක් නැහැ. බටහිරට නම් කිසි ගැටලුවක් නැහැ. දකුණට නම් කිසි ගැටලුවක් නැහැ. එහෙමනම් දිශා සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් නැහැ. නමුත් මිනිසුන් අතර වැරදි මතයක් තියෙනවා බටහිරට දිශානුගත ඉඩම් නුසුදුසුයි. නමුත් මතක තියාගන්න ඕන මේ ගැන ප්‍රායෝගිකව Tamanට බලන්න පුළුවන්. ව්‍යාපාරික වශයෙන් දියුණු වෙච්ච හැමෝම ඉන්නේ බටහිර දිශානුගත ඉඩම් වල. අපි හුඟක් අය හිතනවා මේ දසුන් අපි හිතනවා මේ දැන් ඉඩම් කැලලක් තියෙනවා යහපැත්තේ මිනිස්සයාගේ මොනවා හරි ගරා වැටීමක් හෝ ඔහුගේ තියෙන මොනවා හරි ප්‍රශ්නයක් හින්දා මේ මිනිස්සයා හිතන්නේවත් නැති මුදලට මේ ඉඩම් කැලල විකුණනවා. අපිත් කරන්නේ මොකද ටකස් කාලේ මේක ගන්න යනවා. මේ හින්දා තමන්ගේ ඉඩමේ සුබදායි ලක්ෂණය වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා තමන් මිලදී ගන්න ඉඩම් කොටස තමන්ගේ ඉඩමේ ලක්ෂණයට කරන බලපෑම ගැන තමන් හිතන්නට ඕන. ඒ අනුව මේ කොටස මිලදී ගන්නට ඕන. ඊශාන දිශාවට ප්‍රොජෙක්ට් වෙනවා නම් මේ කැලල කිසිම ගැටලුවක් නැහැ. අනිකුත් දිශාවලට යම් බලපෑමක් කරනවා නම් ඒ ගැන තමන් හිතන්නට වෙනවා. ඒ කැලල ගැනීම තුලින් සිංහ මූණක ලක්ෂණය ඒ ඉඩමේ මතුවෙනවා නම් එවැනි ඉඩම් ඊටාම අයහපත් ඉඩම් හැටියටත් ගවයාගේ මුඛය ගව් මුඛ කියලා අපි කතා කරනවා. එවැනි ආකාරයක් එනවා නම් සුබදායි ලෙසත් වාස්තුවේ සඳහන් කරනවා. ඉඩම් කොටසක් මිලදී ගැනීමේදී තමන්ගේ ඉඩමේ දැනට තියෙන ලක්ෂණයට කරන බලපෑම පිළිබඳ තමන් අධ්‍යයනයක් කරන්නට ඕන. ඒ අධ්‍යයනය තුලින් තමයි ඒ ඉඩම් කොටස තමන් එකතු කරන්න සිද්ධ වෙන්නේ. ඉඩම් ප්‍රමාණය පිළිබඳව නැහැ. ඇත්තටම වාස්තු ශාස්ත්‍රය විශේෂයෙන් බලපාන්නේ නිවසක් මිලදී ගැනීම සඳහායි. නිවසක් ඉදි කර ගැනීම සඳහායි. නමුත් මේ නිවස ඉදි කර ගැනීමේදී ඉපැරණිය ඊටාම විශාල ඉඩම් පාවිච්චි කරත් නූතනය නම් මේ කටයුත්ත හුඟක් දුර්ලභ දසුණක් වෙනවා. කොහොම නමුත් මතක තියාගන්න ඕන ඉඩම් සම්බන්ධයෙන් වාස්තු එකක්
නිවාස සම්බන්ධයෙන් වාස්තු තව එකක්. ඉඩම් සම්බන්ධයෙන් වාස්තු නූතන කාලයේදී යොදා ගැනීම තරමක අපහසුතාවයක් වෙනවා. කෙසේ නමුත් ඔබ දැනුවත් කිරීම සඳහා මම ඒ ගැන කතා කරන්නම්. ඉඩම් සම්බන්ධයෙන් පාද සටහනක් තියෙනවා. මේකට භූමි චක්‍රය කියලා කතා කරනවා. මේ ඉඩම කොටස් 4කට බෙදෙනවා. මේ 4 දෙපැත්තට ගියම 7ක් හැටියට නම් කරනවා. එකක් තමයි පෙරේත පාදය, මනුෂ්‍ය පාදය, දේව පාදය සහ බ්‍රහ්ම පාදය හැටියට. මෙම පාද සටහනට ඉඩමක් ලක් කළ යුත්තේ පර්චස් 40ට වැඩි නම් මිසක් ඒ ඇරෙන්න ඉපැරණි පාද බෙදීමේ સિદ્ધාන්තය වළංගු නැහැ. පුංචි ඉඩම් වල මේ කතන්දරයට ගියොත් එහෙම කවම කවදාකත් ඒ මනුස්සයාට බ්ලයින් කළා මායින්ගතව නිවාස හදන්න ඉදි කරන්නට හම්බ වෙන්නේ නැහැ. මේ ඉපැරණි સિદ્ધාන්ත ගෙන හැර පැවින් මිනිස්සු මුලා කිරීම සහ ඔවුන් අපහසුතාවයන්ට පත් නොකළ යුතුයි. ප්‍රායෝගික මෙම સિદ્ધාන්තය අදට කිසිම විදිහකින් වටිනාකමක් නැහැ. ඉඩමක් මිලදී ගන්නකොට නූතනයේ බැලිය යුතු ප්‍රධානම අංගයක් හැටියට නම් කරන්න පුළුවන් පාර. මෙම පාර යොදා ගැනීම ඉතාම වැදගත්. පාරක් යෙදෙන්නේ කොහොමද? පාර යොදාගන්නේ කොහොමද කියන સિદ્ધාන්තය ඉතාම වැදගත්. ඒ නිසා මතක තියාගන්න ඕන ඉඩමක් මිලදී ගැනීමේදී Tamanට මේ ඉඩම සඳහා පාර කෙසේ යෙදෙනවාද මොන දිශාවේද පාර තියෙන්නේ කියන එක Taman සැලකිල්ලක් දක්වන්නට ඕන. එෙහිදී මතක තියාගන්න ඕන උතුරට මුහුණත ඉඩම් සඳහා වයඹත්, නැගෙනහිරට මුහුණත ඉඩම් සඳහා ගිනි කොනත්, දකුණට මුහුණත ඉඩම් සඳහාද ගිනි කොනත්, බටහිර වයඹත් දිශාවෙත් Tamanට පාර හෙවත් ගේට්ටුව යොදා ගන්නට පුළුවන්. මෙහිදී උතුර නැගෙනහිර මුහුණත දුන් ඉඩම් වලට විශේෂ වාසියක් ලැබෙනවා. එනම් පුංචි ගේට්ටුව ඊශාන පැත්තේ දමන්නට පුළුවන්. එහෙම නොවුන සෑම මුහුණතක් සඳහාම කුඩා ගේට්ටුවත් ලොකු ගේට්ටුව ළඟින්ම සකස් කරන්නට වෙනවා. ඒ නිසා ඉඩමක් මිලදී ගැනීමේදී ඒ ඉඩමට යොදා ගන්න තියෙන පාර හෙවත් ගේට්ටුව මොන දිශාවේද කියන එක තමන් අධ්‍යයනය කරන්න ඕන. ඒ වගේම තමන් මිලදී ගන්න ඉඩමකට මුහුණත දිශාව තමන් හොයාගන්නට ඕන. අපි කතා කරා කොහොමද ඉඩමේ මුහුණත හොයාගන්නේ කියන එක. තමන්ගේ ඉඩම උතුරට මුහුණත දිශාවක නම් කිසිම ගැටලුවක් නැහැ. ඒ ඉදිරි පිට තියෙන්නේ ගලා යන දොළ පාරක් නම් ඊටාම යහපත්. ඊටාම යහපත්. මේ දොළ පාර තියෙන්නේ, මේ වතුර පාර තියෙන්නේ දකුණු දිශානුගත නම් තමන් ඒ ගැන ටිකක් හිතන්නට වෙනවා. එහි තාප්පයක්වත් Tamanට බැඳීමට සිද්ධ වෙනවා. උතුරු දිශාවේ වතුර තියෙන සාධකයේ වටිනාකමක් තියෙනවා. මොකද ආපෝ තේජෝ වායෝ පඨවි ආකාශ කියන මූල ධර්ම වලදී උතුර කියලා කියන දිශාවට වැටෙන්නේ ජලය කියන ධාතුව. එහෙමනම් උතුරු දිශාවේ ජලය තියෙනවා නම් දිශානුගතව ඒ මූල ධාතුව එකඟයි. ඒ නිසා එවැනි ඉඩම් ඊටාම යහපත් සහ සුබදායී ඉඩම් හැටියට නම් කරනු ලබනවා.